Hello guys. කොහොමද ඔයාලට හිතනවා ඉතින් හැමෝම හොඳින් ඇති කියලා. අද අපි යනවා ඉතින් මේ ලේ එකක් චෙක් කරන්න. මම මේ හැරලා දැන් අවුරුදු 3ක් විතර වෙනවා. අවුරුදු 3කට පස්සේ ඉතින් අද තමයි ලේ එකක් චෙක් කරන්න යන්නේ. අමාල් නම් ඉතින් ගොඩක් වෙලාවට යනවා එතෙන් ඉතින්. මම ඉතින් නිතරම හොස්පිටල් එකට යනවා මට හරි හුරු පුරුදු තැනක්. තව වැඩ වගේකුත් කරගන්න තියෙනවා. ගිහින් බලමු. ගේම් බලමු ඉතින් මම ඉස්සරහට අපිත් එක්ක. මේ ඉතින් අපි මේ මුලින් කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් දාගත්තා අපේ ප්‍රශ්නේ කියලා මේ මගේ පොඩ්ඩක් මේ දවස්වල කොණ්ඩේ හැලනවා. ඉතින් කොණ්ඩේ හැලන නිසා මේ පොඩ්ඩක් අපි හිතනවා යාට විටමින් D වගේ එහෙම අඩු වෙලා ඇති කියලා ඒක පොඩ්ඩක් චෙක් කරගන්න තමයි යන්නේ. මොකද මේ අවුව නැති නිසා අපි ඉතින් හිතන්නේම තමයි. ඒක නිසා ඉතින් ගිහිල්ලා බලනවා මේ බ්ලඩ් එකක් බලලා ඉතින් මොකක්ද වෙන්නේ කියලා ඉතින් මොනවද අඩු මොනවද වැඩි බලලා එනවා ඉතින් ගිහිල්ලා බලමු ඉතින් ගිහිල්ලා මොනවද අඩු මොනවද වැඩි කියලා. අපි එන එතෙන්ට ගිහිල්ලා හම්බෙමු. ඉතින් මේ තමයි guys අපි හොස්පිටල් එකට යන පාර. ඉතින් guys අපි දැන් හොස්පිටල් එක ළඟට එල්ල ඉන්නේ. මේක තමයි හොස්පිටල් එක. ඉතින් guys අපි දැන් හොස්පිටල් එකට ගිහිල්ලා එළියට ආවා. ડોක්ටර් බැලුවා ඉතින් බලලා කිව්වා මේ බ්ලඩ් එකක් චෙක් කරන්න දිනයක් දෙන්නම්කෝ අද බෑ කිව්වා මේ ඒගොල්ලෝ බිසි කියලා. ඉතින් අපිට දිනයක් දුන්නා මේල් එකක් එවුවනේ මේ ඉතින් අපි සිලෙක්ට් කරන්න ඕනේ. එයාලා මේල් එකක් එවලා තින්නේ. අපි ඒ ලින්ක් එකකින් ගිහිල්ලා අපිට ෆ්ලෙක්සිබල් ඩේට් එකක් අපි සිලෙක්ට් කරගන්න ඕනේ. මේ ඉතින් ඒව හරිම ලේසි ඉතින් අපිට ඕන දිනයක් දාගන්න පුළුවන්. දැන් අපි ඉතින් මෙහෙම යනවා කොණ්ඩේ කපන්න. නෑ කොණ්ඩේ කපන්නේ අපි මුලින් යන්නේ. ඊට පස්සේ මට ඊට කලින් මට බඩු වගේක් ගන්න තියෙනවා. අපි යනවා පොඩි shopping පාරක් දාන්න. shopping පාරක් දාලා ඊට පස්සේ යනවා කොණ්ඩේ කපන්න. ඉතින් අපි shopping කරන්න ගිහලා හම්බෙමු. අපි ඉතින් දැන් මගේ යන ගමන් ඉන්නේ මේ බඩු ටිකක් ගන්න. බස් එකේ ගියෙත් නැහැ. ඊට පස්සේ අපි ඉතින් මේ අවුවත් වෙන නිසා පොඩ්ඩක් ඉතින් අවුව වැඩි යනවා හම්බ. පොඩි දුරයි තියෙන්නේ ඉතින් බස් එකක් ඕනෙත් නැහැ. විනාඩි 15ක් වගේ තියෙන ඉතින් මෙතන ඉඳගෙන අපි ගත්ත අපි ලේ බලන්න ගියපු හොස්පිටල් එකේ ඉඳගෙන මේ බඩු ගන්න තැනට තෝම යන ඉස්සරහට අවුව වැඩි වෙයි. එන සනීපයි එකට ඉතින් guys දැන් කොණ්ඩේ කපන්න ආවා මම. අද ඉතින් මේ පර්ණ සැලුන් එකට නෙමෙයි ආවේ මං කලින් එන. අද මොකද තැන වෙනස් කරන්න උනා මේ සුපර් මාකට් එකට යන ගමන් හම්බෙච්ච සැලුන් එකට තමයි මං ඉතින් ආවේ. සැලුන් එකේ ඉතින් පෙනුම නම් හොඳයි වටපිටාව පිරිසිදුව තියෙනවා ඔක්කොම. මං හිතනවා ඉතින් හොඳට කපයිත් කියලා කොණ්ඩේ. බලමු කොහොමද කියලා ඉතින්. මම සාමාන්‍යයෙන් සැලුන් එක වෙනස් කරන්නේ නැහැ. ඉතින් මේ මොකද මේ ෂුවර් නැති නිසා සමහරලාට සමහර සැලුන් වලින් හොඳට කපන්නේ නැහැ. මම හිතනවා ඉතින් මේකේ හොඳට කපයි කියලා. දැන් ඉතින් කොණ්ඩේ කපන්න ගත්තා. මෙතන සැලුන් එක ගැන විස්තර කිව්වොත් පවුන්ඩ් 12ක් ගන්නවා. ඉතින් මෙතන සැලුන් එකේ කපන්න මම කලින් කැපුවා දැන් නම් ගන්නේ පවුන්ඩ් 10යි. හැබැයි එතෙන්ට වඩා මෙතන පිළිවෙලට ගොඩක් සැලුන් එක හොඳට තියෙනවා ඉතින්. දැනට කපාගෙන යන විදියට නම් මේ හොඳට කපනවා. ඉතින් ලුක් එක ටිකක් හොඳට ආවා. බලමු කොහොමද කියලා ඉස්සරහට හොඳට ඔක්කොම කැපුවෙන් පස්සේ කොණ්ඩේ කපාගෙන එනකොට ඉතින් නිදිමත එනවා. සෑහෙන්න නිදා ගන්න පුළුවන් නැති වෙනකම්. ඉතින් අමාලියාව ඇවිල්ලා ඉතින් කිව්වා හොඳට කපනවයි කියලා. හැබැයි හොඳට තියෙයි කියලා සැලුන් එකේ එහෙම. දැන් ගොඩක් කපලා ඉවරයි. ඉතින් මම බාබර් එක පොඩි චැට් එකක් දැම්මා ඉස්සර කතා කරන්න ඉතින්
ඉතින් ඔන්න දැන් කොණ්ඩේ ගොඩක් කපලා ඉවරයි. මම හිතනවා හොඳට තියෙයි කියලා කොණ්ඩේ. ඔන්න ඉතින් දැන් පොඩ්ඩක් රැවුල කපන්න ගත්තා මේ පොඩි ලයින් එකක් ගහගන්න. දැන් ඉතින් ඔක්කොම කපලා ඉවරයි. දැන් ඉතින් යන්න තියෙන්නේ සුපර් මාකට් එකට ඊළඟට. ඉතින් ඔන්න ඔහම තමයි ෆයිනල් ලුක් එක. මං හිතනවා හොඳට ඇති කියලා. අමාලික් කිව්වා හොඳට තියෙයි කියලා. ඉතින් දැන් එහෙනම් අපි යනවා සුපර් මාකට් එකට. එහෙනම් සල්ලි ගාලා අපි සුපර් මාකට් එකට යනවා. එහෙනම් සුපර් මාකට් එකට ගිහිල්ලා හම්බෙමු. guys මේක තමයි අද මේ සැලුන් එකෙන් තමයි ඉතින් කැපුවේ කොණ්ඩේ මම ඔයාලට පෙන්නන්නම් මේක තමයි තියෙන්නේ ඒක හරි පිළිවෙලයි පිළිවෙල තිබ්බා මං ඉතින් හම්බෙන් ගියේ දෙන්න නෑ පිරිසිදුයි මණිකේ නෑ හොඳට තිබ්බා මේ ඒ කියන්නේ ඔයාට යූස් කරන ටවල් එක යාලා ආයි කාඩවත් යූස් කරන්නේ නැද වෙන තැන්වල වගේ නෙමෙයි සමහර තැන්වල තියෙනවා එකම ටවල් එක එකම බ්‍රෂ් එක ඉතින් ගෙදර ගියාට පස්සේ ඔන්න හිස් සෝරි අරව මේව ඔළුවේ ප්‍රශ්න ඒනට මම දැක්ක දැන් මෙයාලගේ ක්ලීනිනස් එක හොඳටම තියෙනවා කණ්ණාඩි උඩ තියලා ඉන්නේ නේද එයා කණ්ණාඩි දෙක දාලා ඇවිල්ලා ආපහු යනවා අරගෙන එන්න ඉදිලා හොඳ නම් බබා මේක තමයි හරියන්නේ වැඩේට අපි ගත්තා කිවි ගත්තා දැන් මැංගෝ ගත්තා Yeah, next place please. Halloween should make gum. ස්ට්‍රොබෙරි ගත්තා මිදි කොළ එකද රතු එකද ගන්න බලමු මොන එකද කියලා ස්වීට් එක මම නම් ආස කළු පාට එකට කළු පාට එකට එන්න කළු පාට එකේ නිකන් අර පට්ටේ අමුතුම එකද කහට ගතියක් එනවා බබා මෙන්න මේක ගමු කළු පාට එක මේක ගමු එක ගමන දැන් අපිට ඔන්න ගයිස් අලුත් දෙයක් හම්බුණා මේ ටෙස්කෝ එකෙන් කොකොනට් වෝටර් කුරුම්බ කෑලි එක්කම දෙන්නේ made with coconut pieces කුරුම්බ කෑලි හප කතාගේ තව දින මෙතන වෙනම තියෙන මේ පොල් වතුර මම හිතන මේක හොඳ ඇති කියලා නේ ඔමෙන් බන් made in කොහෙද කියලා ඒෂියන් එකක් කරන්නේ නේද බලමු වීදුරු බෝතලයක තියෙන්නේ ෆලූඩා තායිලන්ඩ් ප්‍රොඩක්ට් එක ෆලූඩා එකකුත් තියෙනවා ඔව් මම හිතන්නේ ඕකත් තායිලන්ඩ් ෆලූඩා එකකුත් තියෙන නිකන් පාට නිකන් මේ දුබුරු පාටක් තියෙන්නේ මට මට අයිස්ක්‍රීම් ගන්න ඕනේ බබි හරිද මතක් ගන්න අයිස්ක්‍රීම් ගන්නත් ඕනේ හම්බුණාද ඕනේ જાතියක් තියෙනවා ඔයාට මොන එකද ඕනේ මම නම් ආසී තිය අර බොටල් එකකට මොකද ලේසි හින්දා ලේසි ලේසි උනාට ඒකේ ප්‍රමාණය අඩුයි නේ ඔන්න උක්කු එකක් බලන්න මේ දෙක ගණන් වලට දීදී මේක ගන්න අඩුයි මේක ගන්න අඩුයි මෙහෙම කරමු ඔය ඉතින් ඔක පුස්සරට් එකට දාන හින්දා මාළි ඔව් මේකක් ගත්තා නම් හරිනේ 770 ගාන එක ඔව් ලාභයි ඒක ලාභයේදී අරක එකයි ගානක් වෙනවනේ ඔය වගේ මේ ඕක අපි try කරා නේද එකපාරක් ඔව් අපි මේක අරන් තියෙනවා රස අවුලක් නැහැ කුද කියලා බැලුවේදී ආර දියාරු වගේ ගන්න මේක
මොනවද අපිට ගන්න තියෙන්නේ? අයිස්ක්‍රීම් ගන්න ඕනේ. ඉතින් ගයිස් අපි අයිස්ක්‍රීම් එකක් ගන්න යන්නේ දැන්. ෆුඩ් සලාඩ් එක නිසා වැනිලා එකක් ගමුනේ. වැනිලා ගමනේ. ටේස්ට් එක වෙනස් වෙනවනේ. මෙතන තියෙන ගාන අඩුම එකක් වැනිලා එක. මේ බ්‍රෑන්ඩ් එක මෙතන ගණන්නේ. මේ ටෙස්කෝ ඉතින් මෙන්න මේක තමයි අඩු මේක විතර 35. අපි අnder ගන්න මේක. ඒක ගමු ඉතින් වැඩක් නැහැ. මේක ගියදී වෙන්දර අපි try කරමු මෙන්න මේවා. ෆුඩ් සලාඩ් එකට කොහමද එක සෙට් නේ? මේ කැරමල්. මෙදින මම ආස මේක. අන්න අතන නියුටෙලා එක. යා. ඉතින් දැන් නම් කොණ්ඩේ කපලා ඉවරයි. මට නම් සැටිස් ඉතින් කොණ්ඩේ කැපුවා හොඳට. කොහොම තමයි ඉතින් තියෙන්නේ ලුක් එක. අමාලික් කිව්වා ඉතින් හොඳට දෙනවයි කියලා මේ කපලා මේ ඉතින් හැපි මොකද හොඳට ආවා මේ අන්තිමේට ෆයිනල් ලුක් එක. ඉතින් දැන් අපි යනවා යන්න සුපර් මාකට් එකට යන්න. සුපර් මාකට් එකට ගිහිල්ලා ඉතින් හම්බෙමු.